ඔයා දන්නවද මඤ්ඤොක්ක සහ ඉඟුරු එකට ආහාරයට ගන්න එපා කියන්නේ ඇයිද කියලා? ඒ කතාවේ ඇත්ත නැත්ත ගැන විද්‍යාත්මක පසුබිම අද මේ වීඩියෝ එකෙන් විස්තර කරනවා. මඤ්ඤොක්ක සහ ඉඟුරු එකට ආහාරයට ගන්න හොඳ නෑ. එහෙම වුණොත් ශරීරයට ඒක විස වෙන්න පුළුවන් කියලා ඔයාලා අහලා ඇති. නමුත් ඒ කතාවේ ඇත්ත මොකක්ද කියලා ගොඩක් දෙනෙක් දන්නේ නැහැ. මඤ්ඤොක්කා කියන්නේ ලෝකයේ මිනිසුන් ආහාරයට ගන්න කාබෝහයිඩ්‍රේට් ප්‍රබව තැන්පත් වන භෝග වලින් තුන්වන තැනට පත්වන භෝගය. පෝෂණ ගුණයෙන් සහ ඉතා ඉහළ වටිනාකමක් තියෙන මේ මඤ්ඤොක්කා සමහර අවස්ථාවලදී විස වෙන්න පුළුවන්. ඒ විස වෙන්න හේතුව තමයි මඤ්ඤොක්කාවල තියෙන සීනි සමග සම්බන්ධ වෙච්ච සයනයිඩ්. එහෙමත් නැත්නම් සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් කියන සංයෝගය. අපි දැන් බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් මඤ්ඤොක්ක අලය තුළ තියෙන පෘෂ්ඨයේ කොටසේ මේ කියපු සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් කියන සංයෝගය අක්‍රියව තමයි ගබඩා වෙලා තියෙන්නේ. මඤ්ඤොක්ක පොත්තේ තියෙනවා ලිනමරේස් කියන එන්සයිමය. ඒ එන්සයිමය මගින් මේ සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් කියන සංයෝගය හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් කරන්න හැකියාවක් තියෙනවා. මේ හයිඩ්‍රජන් සයනයිඩ් කියන එක තමයි ශරීරයට විස වෙන්නේ. තුවාල වෙලා හුලං වැදිච්ච මඤ්ඤොක්ක අල. ඒ කියන්නේ ඔයාලා දැකලා ඇති මඤ්ඤොක්ක අල සුද්ධ කරනකොට නිල් පාට ඉරි ගියපු අල. ඒ වගේ අල ආහාරයට ගැනීමෙන් මේ විස ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. එවැනි අල ඉවත් කිරීමෙන් මඤ්ඤොක්කා අල තම්බනවා නම් ඒ වතුර ප්‍රමාණවත් තරමට භාජනයට දාලා විවෘතව තැබීලා තමයි මඤ්ඤොක්කා අල තම්බන්න ඕනේ. ඒ භාජනයේ පියන විවෘත කරලා තම්බනකොට මේ හයිඩ්‍රජන් සයනයිඩ් කියන සංයෝගය ඉවත් වෙලා අපිට පෝෂණ ගුණයෙන් යුක්ත සෞඛ්‍ය සම්පන්න මඤ්ඤොක්කාල ආහාරයට ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මඤ්ඤොක්ක අල පරිස්සමෙන් පොතු ඉවත් කරලා ඊට පස්සේ කුඩා කෑලි වලට කපලා පැය කිහිපයක් හොඳින් ජලයෙන් පොඟවලා ඒ ජලය ඉවත් කරලා ආය අලුත් වතුර දාලා තම්බලා කිහිප වරක් පෙරාගෙන තමයි මේ විෂ සංයෝගය ඉවත් කිරීම සිද්ධ කරන්නේ. කොහොම නමුත් මේ අමු මඤ්ඤොක්ක නම් ආහාරයට එකතු කරගන්න එක ශරීරයට හොඳ නැහැ. ඒකට හේතුව තමයි ආහාර මාර්ගයේ ඉන්න ශුද්‍රජීවීන්ගේ එන්සයිම මගින් මේ සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් කියන සංයෝගය හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඉඟුරු සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දැන් ඔයාලට හිතෙනවා ඇති. ඉඟුරු කියන දේ තුලත් ලිනමරේස් කියන එන්සයිමය බහුලව පවතිනවා. ඉතින් මේ ලිනමරේස් කියන එන්සයිමයත් සයනොජෙනික් ග්ලයිකෝසයිඩ් හයිඩ්‍රජන් සයනයිඩ් බවට පත් කරනවානේ. ඉතින් ඒක තමයි මෙතනදී මඤ්ඤොක්කත් එක්ක ඉඟුරු ආහාරයට එකතු කරගන්න එපා කියලා කියන්නේ. ඉඟුරු වලින් හදපු ඉඟුරු බිස්කට්, ජින්ජර් බියර් වැනි ඒ දේවල් එකට ආහාරයට එකතු කරගන්න හොඳ නැත්තේ අන්න ඒ හින්දා. සමහර අය මස් එහෙම හදනකොට මස් හොදිත් එක්ක මඤ්ඤොක්ක ආහාරයට එකතු කරගන්නවා. මෙන්න මේ අවස්ථාවේදී ශරීරයට විස එකතු වෙන්න ඉඩකඩක් තියෙනවා. ඔයාලා දන්නවද මඤ්ඤොක්ක විෂ වුණාට පස්සේ මොන ලක්ෂණද ඇති වෙන්නේ කියලා? හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති වෙනවා, කලන්තය, කැරකැවිල්ල, දොඩවන ගතියක් ඇති වෙන්න පුළුවන්, රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට වඩා පහත මට්ටමකට වැටෙන්න පුළුවන්, පපුව ගැහෙන වේගය වැඩි වෙන්න පුළුවන්, නිදිමත ගතියක්, තද හිස රදයක් එන්න පුළුවන්, ඒ වගේම වමනය, ඔක්කාරය, පාචන තත්වයන් එන්න පුළුවන්, මානසික ව්‍යාකූලත්වයක් ඇති වෙන්න පුළුවන්, ඇවිදිනකොටත් විසි වෙනවා වගේ ගතියක් උනත් ඇති වෙන්න පුළුවන්. විශාල ප්‍රමාණ වලින් මේ සෑහෙන දීර්ඝ කාලයක් තිස්සේ මේ විස ආහාරයට එකතු වෙලා අපේ ඇඟට එකතු වුණොත් ක්‍රමක්‍රමයෙන් අපේ ශරීරයේ සයනයිඩ් ප්‍රමාණය වැඩි වෙලා මරණය පවා සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මඤ්ඤොක්ක ආහාරයට ගැනීමෙන් මේ වගේ ලක්ෂණ පහළ වුණොත් ඉක්මනින්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්න එක තමයි ඊටාම නුවණට හුරු කාරණය වෙන්නේ. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. සියලු දෙනාටම සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් ආයෙත් හමු වෙමු.